වහන්සේ බුරුම රට අමරපුර රාජ අතිපූජ්‍ය උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේ හා උත්සවයේ සමාරම්භයේද ඊටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන් මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලනඥයින් බොහෝ පිරිසක්ද මෙම උත්සවයට එක්ව සිටියා. ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදය සුභාශිංසන මැදේ අද බුදු රටක් මේ අවස්ථාවේදී සුභාශිර්වාද කරනවා. ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහත්මය අවස්ථාවේදී වේදිකාවට සැපමිණ මහානායක ස්වාමීන් වහන්සේ වෙත ප්‍රසාද පූජා පිළිගැන්වීම සිදු කරනවා. අමරපුර නිකායා විවෘතී දායක සභාවේ සභාපති දේශමාන්‍ය අජිතාද සේසා මහත්මයාට අප ආරාධනා කරනවා. ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාර නායක මැතිතුමනි ඔබතුමන් ශ්‍රී සන්නස් පත්‍රයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන්ට පිළිගැන්වුවා. ඉබෙත ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමට උත්තරීතර මහානායක ස්වාමීන් වහන්සේට නිල විජිනිපත පිළිගැන්වුවේ බුද්ධ ශාසන ආගමික සහ කටයුතු අමාත්‍ය ආචාර්ය හිමිතුම සුනිල් සෙනවි මහතා විසින්. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිමිතුම සුනිල් සෙනවි මහත්මයා විසින් නිල විජිනිපත පිළිගැන්වීම සිදු කරනවා. මේ වටිනා අවස්ථාවේ ග්‍රන්ථ පිළිගැන්වීම සිදු 1946 වර්ෂයේ ඔක්තෝබර් 1 වෙනිදා මාතර කඹුරුපිටිය කරගොඩ උයන්ගොඩ ග්‍රාමයේ උපත ලැබූ ජයසේන වීරමන් අබේවික්‍රම කුලකුමරුවන් 1962 වසරේ ජූනි මාස 18 වෙනිදා බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන් විහාරස්ථානයේදී උතුම් වූ පැවිදි දිවියට එළඹුණා. ඒ කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති නාමයෙන් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වූ උන්වහන්සේ දියතලාව ශ්‍රී සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය සම්පූර්ණ කළා. අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහනාහිමියන් ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ පස්වැනි උත්තරීතර මහානායක තනතුරෙන් පිදුම් ලබන්නේ ආගමික, ජාතික, ශාසනික හා ආධ්‍යාත්මික ක්‍රියාවලියට දක්වන ධෛර්ය, කැපවීම, නිවැරදි නායකත්වය සහ අවංක ප්‍රතිපදාව යන වීරයන් හේතුවෙන් අපිට තියෙන වටිනාම සම්පත තමයි සංඝ සමාජය. ඒ නිසා අපේ සංඝ සභාවේ මූලික ආදර්ශ පාඨය තමයි සුඛා සංඝස්ස සමාධි. සංඝයාගේ සමගිය සුවය. අපි අද කල්පනා කරලා බලන්නට ඕනේ අපි කොතෙක් දුරට ඒ ආස්ථානයට ඇවිත් තියෙනවාද කියලා. අපිට කිසිම නිකාය වේදයක් නැහැ කියලා කිව්වට මේ අපි කියාගන්න දේශා ගැටලුවක් නැහැ දැනෙතුමනි. අපි මේ අපේ අභ්‍යන්තරයේ යම් ගැටුම් මේවා තුළ තිබෙනවා. පළාත්වාදය, නිකායවාදය නැතුව නෙවෙයි. නමුත් දෙකට වැඩ කිරීමේ හැකියාවකුත් තියෙනවා. නමුත් බොහෝ තැන්වලදී අපි කල්පනා කරනවා මෙන්න මේ කියන පෞද්ගලිකත්වය. මේ අමරපුර මහා නිකාය කොටස් වශයෙන් බෙදිච්ච වෙලාවේදී යුග දෙකකදී අපේ හාමුදුරන් වහන්සේලා මේ කොටස් එකතු කිරීමට වෑයම් කළා. අන්න ඒ නිසා අමරපුර නිකායෙන් වශයෙන් විතරක් නෙමේ සංඝයා හැටියට අපි කවුරුත් මේ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීමක් තිබෙනවා. විහාර දේවාලකම් පනතේ 42 42 වගන් සංශෝධනය කරලා දීලා තිබෙනවා. නීත්‍යනුකූල ස්වභාවය බලලා ඉතාම ඉක්මනේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරලා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් තරම් වැදගත් කියන කාර්යය මේ අවස්ථාවේදී ඉතාම හොඳින් සිහිපත් කරන්න ඕන. මොකද මේ ශාසනයේ සමහර වෙලාවට උදේ චරිතය විකෘති කරනවා, ධර්මයේ විකෘති කරනවා, ශාසන ඉතිහාසය විකෘති කරනවා, නොයෙක් විදිහේ ප්‍රශ්න ඇති කරමින් ක්‍රියාත්මක යුගයක් බවට පත් වෙනවා. මේවට පිළිතුරු සිවිතු නිසා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී ප්‍රායෝගික මහා සංඝරත්නයේ සමගි සම්පන්නව මේ සඳහා අදාළ පියවර ගැනීම සඳහා අපි කොහොම එකමුතුව ක්‍රියාත්මක වෙන කාර්යයේ මම මේ අවස්ථාවේදී සතුටින් සන්තෝෂයෙන් සිහිපත් කරනවා. පළමු කොටම නීතියට යටත් වෙන සමාජයක් අපි නිර්මාණය කළ යුතු නැද්ද? අපේ සමාජයේ පොදු නීතියට යටත් වන වෙනුවට කුඩා පන්නේ රාජ්‍යයන් ගොඩනගා ගන්න එක් එක් කෙනෙකුට
සමහර විට තමන් සතුව තිබෙන ආර්ථික බලය, සමහර විට තමන් සතුව තිබෙන ව්‍යාපාරික බලය, සමහර විට තමන් සතුව තිබෙන නීති විරෝධී අවිබලය මේ ආදී විවිධ බලයන් හරහා කුඩා ආණ්ඩු පිටවලා තිබෙනවා. ඒ කුඩා ආණ්ඩුවට අපේ රටේ පුරවැසියන්ගේ අත්‍යවශ්‍ය බොහෝ දේ පැහැර ගන්න පුළුවන්කම ලැබී තිබෙනවා. ඒ නිසා අපිට ප්‍රධාන අභියෝගයක් තිබෙනවා ඒ රාජ්‍ය අපි හැමදෙනාම නීතියේ ආධිපත්‍යයට යටත් වෙන රාජ්‍ය බවට පරිවර්තනය කළ යුතුයි. හැබැයි නීතිය සහ සාමය ස්ථාපිත කිරීමේ ප්‍රධාන ආයතනය කෙනා නීතියෙන් කට්ටි පනමින් ඉන්නවා නම් පොදු පුරවැසියන්ට අපි කොහොමද ආරාධනා කරන්නේ නීතියට යටත් සමාජයක් සඳහා අතවන්නේ කොහොමද? ආර්ථිකයේ ප්‍රධාන පෞල්කරුවා ආර්ථිකයේ සාධාරණ පහළට ගලාගෙන යන්න ඉඩ දෙන්නේ නැත්නම් කොහොමද අපි ආර්ථිකයේ සමානාත්මතාවය පිළිබඳ පුරවැසියන්ට විශ්වාසය කරන්නේ? අනිත් සෑම ශාස්ත්‍රයකම අභිවෘද්ධියක් අත්පත් කර ගැනීමෙන් පළක් නැහැ. අපි යහපත් සමාජයක් නිර්මාණය කරගන්න අසමර්ථ වෙනවා. ඒ නිසා දැන් අපි යන්නේ මේ සමාජයේ සුවපත් කිරීමේ කාර්යභාරය අවතීර්ණ විය යුතුයි. මුවන්සේ බෞද්ධ කතිකාවත පිළිබඳව පනත පිළිබඳව කලකාරී යොමු කරා. අපි පිළිබඳව මෙතනදී මානසික හම්බුන වහන්සේලා මුළු දෙවන අවස්ථාවක තේරුම් සාකච්ඡා කරා. ඒ වගේම ඒක ප්‍රමාද වෙනවා නම් අඩුම තරමේ විහාර දේවාල ගම් පනතට 41 සහ 42 වගන්තිවල සංශෝධනයක් අපි හම්බුන වහන්සේලා බලාපොරොත්තු වෙලා තිබෙනවා. දැන්වත් අපේ පනත සංශෝධන කෙටුම්පත් කරලා අවසන්. ඉතා ඉක්මනින්ම අපි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒ සම්මත කොට සංඝ සංස්ථාව විධිමත් කර ගැනීම සඳහා අවශ්‍ය බලය අවශ්‍ය කාර්යය අපේ මහානායක හම්බුන වහන්සේලා වෙත පවරන්නේ සංඝ සභාවෙන් පවරන්නේ අපි